හැමෝටම සුබ දවසක්. ඔයාලට මතක ඇති මම ජෝර්ජියාව ගැන වීඩියෝ එකක් කරා. මම ඔයාලට ඉතුරු වීඩියෝ එක කොහොමද වීසා නැතුව ජෝර්ජියාවට ට්‍රැවල් කරන්න කියන එක ගැන මම වීඩියෝ එකක් ඉක්මනින්ම අරගෙන එන්නම්. මට ඔයාලට කියන්න ඕනේ උනේ සමහර අය දන්නවත් ඇති සමහර අය නොදන්නවත් ඇති. ජෝර්ජියානු ජුදෙව්වෙකු විසින් ජේසුගේ ඇඳුමේ කොටසක් ජෙරුසලමෙන් ජෝර්ජියාවට අරන් ගියපු කතාව. ඉතින් මෙන්න මේ චේච් එක තමයි ඒ. අපි දැන් ඒක ගැන පොඩ්ඩක් කතා කරමු. හරි අපි එහෙනම් ඒ චර්ච් එක බලන්න යමු. ස්වෙත්තක වේලී දෙවස්ථානය. ඉතින් මම ඔයාලට මේ පෙන්වන්නේ දෙවස්ථානයේ අවට. ඉතින් ඒකත් අපේ ඊශ්‍රායෙල් වල තියෙන ජෙරුසලම් වගේ පොඩි මේ විදිහට පොඩි වීදියක් තියෙනවා. ඉතින් මම ඔයාලට කතාව කියන්නම් මෙතන ඉඳලම. ඇත්තටම ජෝර්ජියාවේ වඩාත්ම ශුද්ධ සහ වැදගත්ම දෙවස්ථානය තමයි ස්වෙත්තක වේලී දෙවස්ථානය. ඇත්තටම එහි තේරුම ජීවය දෙන තීරුව කියන එක. මේක ඇවිල්ලා ලෝක උරුමයක්. එතකොට තව මම ඔයාලට දැන් කතාව කියන්න පටන් ගන්නම්. ක්‍රිස්තුව පළමුවන සියවසේදී ජේසුගේ ඇඳුමේ කොටසක් එලියාස් නම් කියන ජෝර්ජියානු ජුදෙව් ජාතිකයා එක ජෙරුසලමෙන් අරගෙන එනවා ජෝර්ජියාවට. ඔහුට ඉන්නවා සහෝදරයක් සිදෝනියා කියලා. ඉතින් ඇය ජේසුට මහත්ම ආදරය කරන මාර භක්තිවන්ත ස්ත්‍රියක්. ඉතින් ඇය ඒ ඇඳුම අතර ගත්තට පස්සේ ඇය ඒ සමගම මිය යනවා. ඉතින් ඇය මියගියෙන් පසු ඇගේ සිරුරෙන් එම ජේසුගේ සලුව ඉවත් කරන්න බැරි වූ නිසාම ඇයව භූමදාන කරනවා ඒ ඇඳුම සමගම. ඉතින් පසු කාලෙම ඒ කියන්නේ ක්‍රිස්තු වර්ෂ 4 වන සියවසේදී ශාන්ත නීනෝ ජෝර්ජියාවට ක්‍රිස්තියානි ධර්මය ගේනවා. ඉතින් ඒකේ උපදෙස් මත රජු මෙම ස්ථානයේ දෙවස්ථානය ඉදි කළා. ඒ කියන්නේ මෙම පල්ලිය ඉදි කරන්න තීරණය කළා තියෙන එතකොට. ඉතින් ගොඩක් අය විශ්වාස කරනවා ජේසුගේ තුනී ඇඳුමේ කොටසක් මේකේ මේ යට තියෙනවා කියලා. ඒ වගේම ජේසුස් වහන්සේගේ පළමු අපෝස්තලවරුන්ගේ එක්කෙනෙක් වන ශාන්ත ඇන්ඩ්‍රූගේ පාදය අස්ථි කොටසක්ද මේකේ තියෙනවා. ඔයාලට මේ වීඩියෝ එකේදී පෙනෙයි. මම ඒ කොටසත් ඔයාලට පෙන්නනවා. ඉතින් මේකේ තියෙන වැදගත්කම තමයි මේක ජෝර්ජියානු ඔර්තොඩොක්ස් ජනතාවගේ ආත්මික හදවත. වගේම ජෝර්ජියාවේ ක්‍රිස්තියානි රටක් බවට පත් වුණු ඉතිහාසයේ මධ්‍යස්ථාන ලෝකයේ ජේසුස් වහන්සේට ආසන්නම ශුද්ධ අවශේෂ දෙකක් තිබෙන විරල ස්ථානයක්. මේක යුනෙස්කෝ ලෝක උරුමයක් බවට පත් කරන්නේ 1994. එතකොට ජෝර්ජියාවේ දෙවන විශාලතම දෙවස්ථානය තමයි මේක. මේ ඔයාලා දකින්නේ ඒ අපොස්තලවරුන්ගේ අස්ථි කොටසක්. ඒ වගේම මේ තියෙන්නේ මේ ඔයාලට පේන්නේ මේ ගොඩනැගිල්ලේ, ඒ කියන්නේ මේ චර්ච් එකේ පරණම කොටසක්. ඔයාලා මේ දකින්නේ එහි බුමුදාන කරලා තියෙන සොහන් කොත්. ඉතින් මේ තියෙන්නේ ඒක ඇතුලේ තියෙන බිතුසිතුවම්. ඉතින් මේ වගේ වීඩියෝ එකකින් ආයෙත් හම්බෙමු. සුබ දවසක්.